Today our lesson is should have. Right. How do we use should have? Yes. According to this structure, we use should have, verb, past participle. We always use the past participle form of the verb with should have. So we use should have to talk about something we have not done. But actually, if we had done it, we would have taken a better result. But now we regret because we have not done it. Right? There we use should have to talk about your suffering because your regret. Right? For an example, I have already written on the board, you should have told the truth. You should have told the truth. If I tell this in Sinhala, we can use should have to talk about අපි අතීතයේ යමක් කරලා නැහැ ඒ නිසා වර්තමානයේ අපි පසුතැවෙනවා. එහෙම නැත්නම් ඔයා කළ යුතු යමක් කරලා නැති නිසා ඒකේ අනිතු විපාකයක් එහෙම නැත්නම් දුකක් ඉතිරි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට ඔයා ඇත්ත කියලා තිබුණා නම් සමහරවිට ඔයාට අපහසුතාවයකට මුහුණ දෙන්න වෙන්නේ නැහැ. නමුත් ඔයා ඇත්ත කියලා නැති නිසා දැන් ඔයා අපහසුතාවයකට ලක් වෙලා ඉන්නවා. අනේ තත්වය ගැන කතා කරන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් should have කියන වාක්‍ය රටාව. එතකොට should have කියන වාක්‍ය රටාව සමග අපි ක්‍රියාපදයේ past participle වලින් පාවිච්චි කරනවා. You should have told the truth. එතනින් කියන්නේ ඔයාට ඇත්ත කියන්න තිබුණා. You should have told the truth. ඔයාට වේලාසන එන්න තිබුණා. You should have come early. You should have come early. ඔයා වේලාසන ආවනම් ඔයාට සමහරවිට විදුහල්පතිතුමා මැනේජර් එහෙම නැත්නම් යාළුවෙක් කවුරු හරි හම්බ වෙන්න තිබුණා මුණ ගැහෙන්න තිබුණා. නමුත් ඔයා උදේම ආවේ නැති නිසා එහෙම නැත්නම් වේලාසන ආවේ නැති නිසා ඔයාට ඒක මග හැරුණා. අනේ මග හැරුණු නිසා ඔයාට සිදුවන අපහසුතාවය එහෙම නැත්නම් රිග්‍රෙට් එක අපිට කියන්න පුළුවන් වෙනවා you should have come early. අපි කියනවා ඔයාට you should have come early. ඔයාට වේලාසන එන්න තිබුණා. right? ඔයාට ඇත්ත කියන්න තිබුණා. right? ඔයාට අලුත් වාහනයක් ගන්න තිබුණා. Now you have bought an old vehicle, so now you have some troubles because it gives you many trouble, right? That thing and this thing. So therefore you can use you should have bought a new car, you should have bought a new vehicle, right? So එතකොට අපිට කතා කරන්න පුළුවන් තව එක උදාහරණයක් අපි ගත්තොත් ඔයාට වේලාසන එන්න තිබුණා. කොහොමද මම කිව්වේ? You should have come early. You should have come early. එයාට දොර ලොක් කරන්න තිබුණා. එයාට දොර ලොක් කරන්න තිබුණා. සමහරවිට අපි කතා කරන උක්ත පුද්ගලයා දොර වහලා නැහැ, ලොක් කරලා නැහැ. ඒ නිසා සමහරවිට අතුලට බල්ලෙක් එහෙම නැත්නම් හොරෙක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අපි කියනවා එයාට වැරද්ද පටවනවා. කොහොමද කියන්නේ? ඔයාට දොර ලොක් කරන්න තිබුණා. එයාට දොර ලොක් කරන්න තිබුණා. අපි එයාට දාමු. මේක ඒක වචන බහුවචන ભેදයක් නැහැ. Just you can use either. Maybe a plural subject, maybe a singular subject, doesn't matter, right? We'll say he should have closed the door. He should have closed the door. එයාට දොර වහන්න තිබුණා, but he has not closed the door. මේකත් එක්කම තවත් මතක් කිරීමක් ප්‍රෝවේ ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව අපි ආරම්භ කරනවා 30 වෙනිදා. ප්‍රෝවේ ඔන්ලයින් ඉංග්‍රීසි පාඨමාලාව තුලින් ඔයාට ස්පෝකන් ඉංග්‍රීසි විශේෂයෙන් පාසල් සිසුන්ට ඒ වගේම රැකියාවන් බලාපොරොත්තු වෙන අයට ඒ වගේම වෘත්තියන් වල යෙදিলা ඉන්න අයට පොදුවේ සහභාගී වෙන්න පුළුවන් පාඨමාලාවක් තමයි මේ ප්‍රෝවේ ඔන්ලයින් ප්‍රෝග්‍රෑම් එක. ඒතකොට මේ තුලින් අපි ඉංග්‍රීසි භාෂාව කතා කරන්න, සවන් දෙන්න සහ ලියන්න කියන කාරණා ටික ප්‍රමුඛ වශයෙන්ම පුරුදු කරනවා. එතකොට මේක දින 24ක ප්‍රෝග්‍රෑම් එකක්. මේක අදියර 3කින් යනවා. ඒතකොට පළවෙනි අදියරේදී ෆස්ට් ස්ටෙප් එකේදී අපි මූලික ව්‍යාකරණ රටා ටික තමයි ප්‍රමුඛ කරගෙන එහෙම නැත්නම් පාදක කරගෙන බේස් කරගෙන ලෙසන්ස් ටික කරගෙන යන්නේ. ඊළඟට දෙවෙනි අදියරේදී අපි සංකීර්ණ එහෙම නැත්නම් අපි ගත්තොත් මාස්ටරි ප්‍රෝග්‍රෑම් එක විදිහට අපි හඳුන්වනවා. ඒක ටිකක් ඉහළ ඇඩ්වාන්ස් ලෙසන්ස් අපි කතා කරනවා. ඊළඟට එක්සලන්ස් ප්‍රෝග්‍රෑම් එක ගත්තොත් අපි
ඉංග්‍රීසියෙන් ඉතුරු කෝස් කරන්න පුළුවන් වෙනවා. ඒතර මේ පාඨමාලාවේ තියෙන විශේෂත්වය තමයි මේ පාඨමාලාව සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම විස්තර කරන නිසා මව් භාෂාව විදිහට දෙමළ භාෂාව කතා කරන අයට එතකොට මව් භාෂාව විදිහට සිංහල භාෂාව කතා කරන දෙපිරිසටම සහභාගී වෙන්න පුළුවන්. So in this course I will teach all the lessons. I will explain all the lesson in English and Sinhala both. So people who speak Tamil as their mother tongue can join this class and learn from A to Z. Right? ඒ නිසා හැමෝටම සමහරවිට ඉංග්‍රීසි කතා කරන කෙනෙකුට උනත් ඉන්ටර්නැෂනල් ස්කූල් යනවා වෙන්න පුළුවන්. නමුත් මේ ව්‍යාකරණ වල ගැටලු තියෙන්න පුළුවන්. ඒ ව්‍යාකරණ වල තියෙන ගැටලු ටික විසඳ ගන්න මේ පාඨමාලාව ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපේ පාඨමාලාව ව්‍යාකරණ පදනම් කරගෙන තමයි ස්පෝකන් ඉංග්‍රීසි ඩෙවලොප් කරන්නේ. ව්‍යාකරණ නැතුව ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ කියන්නේ බ්‍රෝකන් ඉංග්‍රීසි එහෙම නැත්නම් අපි ඇහිලා කතා කරන්නේ. මේ ඇහිලා කතා කරනවට වඩා ඉගෙනගෙන කතා කරනකොට අපිට ව්‍යාකරණ අනුකූලව කතා කරන්න පුළුවන්. ඒක වඩාත් වැදගත් වෙනවා ප්‍රසන්ටේෂන්ස් වලට, විභාග වලට, උසස් අධ්‍යාපනයට. නමුත් එදිනදා ජීවිතේ කතා කරන ඉංග්‍රීසි ගත්තොත් ඔය ටුරිස්ට් ගයිඩ් කෙනෙක් විදිහට එහෙම නැත්නම් ෂොප් එක වැඩ කරන්න, ඒ වගේ සාමාන්‍ය එළියේ වැඩ කරන්න ග්‍රැමර් නැතුව වුණත් ඉංග්‍රීසි කතා කරන එක අපි දැකලා තියෙනවා. මේ අපි කතා කරන්නේ මේ පාඨමාලාවේ තියෙන විශේෂත්වය තමයි මේක ව්‍යාකරණ පදනම් කරගෙන ඉස්සරහට ගෙනියන ප්‍රෝග්‍රෑම් එකක්. රයිට්? එතකොට 30 වෙනිදා තියෙනවා අපේ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක 7:00ට. ඊළඟට 4 වෙනිදාත් නොමිලේ උගන්වනවා. අඟහරුවාදා 7:00ට. ඇවිල්ලා දවස් දෙකේම බලන්න පාඨමාලාවෙන් ඔයාලට ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් උගන්වන ක්‍රමය අනුව තේරෙනවා නම් ඔයාලට join වෙන්න පුළුවන්. right? එතකොට අපි presentations වගේම white board එකක් භාවිතා කරනවා. ඒ නිසා හරි අපි බලමු. තේරෙනවා නම් join වෙන්න පුළුවන්.